ඕගොල්ලන්ගේ සුනග යාළුවා මෙන්න මේ ලක්ෂණ පෙන්නනවාද? සමහර හුඟක් සුනක අයිතිකාරයෝ මෙන්න මේ සමහර පෙන්නන මෙන්න මේ ලක්ෂණ මඟ අරගන්නවා. ඒවා සමහර විට සමහර බරපතල රෝග තත්ත්වයක හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ බරපතල මානසික තත්ත්වයක හරි ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. එතකොට ඔයාට ඒ ලක්ෂණයක් දැකපු ගමන් අඳුර ගන්න පුළුවන්. ඉතින් අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා ඩොග්මැටික්ස් YouTube channel එකට ආයිබෝන් කියලා. ඉතින් කියන්න කැමති channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. එතකොට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම මම කියලා දෙන්න දෙයක් අමතරව ඔයා දන්නව නම් හරි ඔයාට මොන හරි දෙයක් කියන්න දෙනවා නම් පල්ලෙහා comment section එකේ comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. එහෙනම් අපි බලමු මොකක්ද මේ ලක්ෂණ වලින් පළවෙනිම ලක්ෂණය කියලා. ඔයගලගේ සුනක සුරතල් යාළුවා එයාගේ මෙන්න මේ අර අත්වල අපි පෝස් කියන්නේ එහෙම නැත්නම් අර ඒ අත්වල ඒ තියෙන අධිකව ලෙව කනවන චුට්ටක් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මං දන්නවා ඔයා ඒක ගැන හිතන්නවත් නැතුව ඇති. මොකක්ද ඒකෙන් ඔයාට දැනගන්න පුළුවන් රෝග ලක්ෂණ හරි මානසික තත්ත්වය හරි කියලා. ඉතින් අපි බලමු මොකක්ද ලක්ෂණ කියලා. එයා මෙන්න මේ ඒගොල්ලන්ගේ අත්වල කකුල් වල තියෙන මෙන්න මේ හරි එහෙම නැත්නම් පෝස් ලෙව කනවා නම් ඒක අධිකව කරනවා නම් ඒක සමහර විට ඇලර්ජි එක්ක නැත්නම් එහෙම නැත්නම් එයාගේ වේදනාවක හරි එහෙම නැත්නම් එයා කාන්සියෙන් ඉන්නවා කියන්නේ එයා පෙන්නන එක. ඉතින් ඔයා මෙන්න මේ වගේ දෙයක් දැක්කොත් අනිවාර්යයෙන්ම චුට්ටක් ළඟට ගිහිල්ලා එයා මොනිටර් කරලා බලන්න එහෙම නැත්නම් එයාව නිරීක්ෂණය කරන්න. එතකොට ඔයාට මොන හරිම ලක්ෂණයක් මේට අදාළව දැනගන්න පුළුවන් වෙයි. මේකේ දෙවෙනි ලක්ෂණය තමයි මම කතා කරන හුඟක් වෙලාවට මෙහෙම ඕගොල්ලන් දැකලා ඇති බිත්තියක් මේ වගේ තියෙනකොට මෙහෙම කරලා ඔළුව තියලා තද කරන වෙලාව සමහරට ඔයාගේ සුනක සුරතල එන්න ඒ වගේ වෙලාවක ඔයාට ඒක සිග්නල් එකක් විදිහට ගන්න පුළුවන් මේ ස්නායු රෝගයක සාමාන්‍ය ස්නායු දුර්වලතාවයක ලක්ෂණයක් විදිහට ඔයාට ඒක ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මම කතා කරන්නේ එයාගේ sudden aggression. එහෙම නැත්නම් එයා හොඳට ඉඳලා එක පාටම එයා සැරපරුදු සුනකෙක් විදිහට චේන්ජ් වුණා නම් මම කලින් වීඩියෝ එකත් මේ කතා කරලා දෙනවා. ඒ කියන්නේ එයා අනිවාර්යෙන් පේන් එකක් මොන හරි ඇඟේ හැංගුණ පේන් එකක් එහෙම නැත්නම් එයා මොකක් හරි දෙයකට බය වෙලා තියෙනවා කියන එක තමයි ඒකෙන් හුඟක් දුරට මෙන්ෂන් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් එතකොට ඔයා සැලකිලිමත් වෙන්න මේ එයා අධිකව සැරපරුච වුණා නම් හොඳට ඉඳලා. ඉතින් මම ඒක ගැන වීඩියෝ එකක් කරලා දෙනවා. ඔයා ඒකත් අනිවාර්යෙන් බලන්න. ඊළඟ එක තමයි වේල්ලයි. වේල්ලයි කියන්නේ මෙන්න මේ ඇහි සුදු කොටස පෙන්වන එක. ඔයගොල්ලන්ගේ සුනක යාළුවත් එහෙම ඇහි සුදු කොටස පෙන්වනවා නම් එයා සමහරට අපහසුතාවයකින් එහෙම නැත්නම් මොකක් හරි පීඩනයකින් හරි මොන හරි මානසික ප්‍රශ්නයකින් ඉන්න එක්කෙනෙක්. සමහරට ශාරීරික වේදනාවකටත් එයා එහෙම කරනවා. ඉතින් ඔයා ඒ වේල්ලයි එහෙම නැත්නම් මේ ඇහි සුදු කොටස එයා නිතර පෙන්නනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ කාරණා පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඊළඟ සයින් එක තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එයා මේ එයාගේ ටේල් එක එහෙම නැත්නම් වලිගේ මේ කකුල් දෙක අස්සේ ගහගන්න. හුඟක් වෙලාවට ඔයා ඒක දැකලා ඇති. ඒක ඇත්තටම එකෙන් කියන්නේ එයා යටහත් පහත් බවට දක්වනවා. එහෙම නැත්නම් එයා මොකක් හරි දෙයකට අධිකව බය වෙලා ඉන්නවා කියලා ඒකෙන් පෙන්නනවා. ඉතින් ඔයා බලන්න මොකක්ද ඔය ලක්ෂණව පෙන්නපුවාම මොකද්ද ඒකට ඔයාගේ සුනක සත්‍යයට අදාළ වෙන්නේ කියලා බලලා ඊට අදාළ ඔයාට ගන්න පුළුවන් ප්‍රතිකර්ම ටික ගන්න. එහෙම නැත්නම් ඒ පිළිබඳව ඔයාගේ පසුවෛද්‍යතුමාව දැනුවත් කරලා ඒ අදාළ උපදෙස් ලබා ගන්න. ඊළඟ එක තමයි එයා වනු ගානවා එහෙම නැත්නම් මේ තට්ටම් වලින් යනවා නිතරම අන්න ඒ වගේ දෙයක් කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ එයාට මේ ඇනල් ග්ලෑන්ඩ් අන්න ඒ ආශ්‍රිතව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ පසුපස ප්‍රදේශ ආශ්‍රිතව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඔයා ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා ඔයාගේ පසුවෛද්‍යතුමාගෙන් උපදෙස් ලබා ගන්න කියලා මම කියනවා. ඔයා දන්නවද ඔයාගේ සුනක සත්ත්වය අධිකව ඈනුම් මරනවා නම් ඒක ඈනුම් මරනවා නම් මොකක්ද ඒකින් ඔයා හිතන්නේ මොන වගේ සිග්නල් එකක් කියලාද? ඒක හුඟක් කට්ටිය හිතන්නේ එයා බඩගින්නට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්මැලි වෙලා එයා මේවා කරනවා. නැත්නම් මහන්සි වුණාම මේවා කරනවා මේ ඈනුම් කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි හිතෙන්නේ.
නෑ. සමහරවිට ඔය අධික වෑනුම් මරනවා නම් ඒකෙන් කියන්නේ එයා ස්ට්‍රෙස් වෙලා ඉන්නවා. ස්ට්‍රෙස් වෙලා කියන එකේ සිග්නල් එකක් තමයි එන්නේ ඒක. ඊළඟ එක තමයි එයා ඔයා දැකලා ඇති නෑවට පස්සේ වගේ සුණු ගාලු හයියෙන් එහෙට මෙහෙට දුවනවා. හයියෙන් එයා හරි ඇක්ටිව් විදිහට එහෙට මෙහෙට මේවා කරනවා. ඇත්තටම ඒක ඒ වගේ දෙයක් කරන්නේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න. ඉතින් ඔයා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒක අර සෙල්ලමට එයා එහෙම දුවන එකක් නෙමෙයි. එයා ස්ට්‍රෙස් එක රිලීස් කරන එක සිග්නල් එකක් තමයි ඒ නෑව්වට පස්සේ හයියෙන් එහෙට මෙහෙට දුවලා ඒ විදිහට මේවා කරන්නේ. තමයි කෑම ප්‍රතික්ෂේප කරන එක. ඇත්තටම හුඟක් කට්ටිය කෑම ප්‍රතික්ෂේප කරනවා කිව්වහම හිතන්නේ බඩේ අමාරුවක්, බඩේ අජීර්ණයක්. ඒක වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක්. ඊට අමතරව එයාට මොකක් හරි මානසික, ඒ කියන්නේ අපි ඉමෝෂනල්, ඒ කියන්නේ ඉමෝෂනල් ඉෂුව එකකදීත් එයා සමහර විට කෑම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් පළවෙනිම දේ තමයි මොකක් හරි ඔයාලට දැනුනොත් මෙයා මෙහෙම කෑම ප්‍රතික්ෂේප කරනවා කියලා ඔයා ඉස්සලාම් බලන්න. එයාගේ ආහාර දින පද්ධතිය මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? ඒක බලලා ඊළඟට බලන්න එයාට මොන හරි ඔයා සංවේදී මොන හරි දෙයකට එයා ලක් වෙලා තියෙනවද? ඒ ටිකත් පිළිබඳ සැලකිලිමත් වෙන්න. සැලකිලිමත් වෙලා ඒ අදාළ ප්‍රතිකර්ම ටික කරන්න. ඔයා හැම වෙලාවෙම ෆලෝ කරනවා නම් යන දන ෆලෝ කරනවා නම් ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඒක අර ඇක්ටිව් විදිහට නෙමෙයි. නිකන් මලානික වෙලා ඔයාව හැම වෙලාවෙම ඔයාව ෆලෝ කරනවා නම් ඒක ඇත්තටම එයා කාන්සියෙන් හින්දා. කාන්සියෙන් එයා මොකක් හරි පාළුවකින් ඒ වගේ දෙයකින් එයාගේ හිත පිරලා තියෙනවා කියන එක තමයි ඒකෙන් මෙව වෙන්නේ. කියන්නේ සමහර වගේ සුනක යාළුවෝ ඉන්නවා ඇක්ටිව් විදිහට ඔයා යන තැන එනවා. එහෙම තියෙනවා. එහෙම නැත්නම් මලානික විදිහට ඔයා යන තැන එහෙම එනවනම් ඒක ඇවිල්ලා කාන්සිය. එහෙම නැත්නම් එයා මොකක් හරි දෙයකින් වෙන් වෙච්ච එකට තියෙන අදාළ දුක තමයි ඒ සයින් එකෙන් පෙන්වන්නේ. ඉතින් ඔයා මේ වගේ දෙයක් දැක්කහම ඒකට අදාළ ප්‍රතිකර්ම කරන්න. ඔයාට අයිඩියා එකක් නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ පශු වෛද්‍යතුමාගෙන් අදාළ උපදෙස් ලබා ගන්න. ඉතින් මම ඔයාලට සයින්ස් 10ක් කිව්වද? ඔයා ওই 10 බලන්න. බලලා මේකට අදාළව ඔයාගේ පැත්තෙන් ගන්න පුළුවන් ප්‍රතිකර්ම ටික ගන්න. එතනින් එහාට ගන්න බැරි ප්‍රතිකර්ම ටික තියෙනවා නම් ඇත්තටම මේ ඩොග් සයින් ලැන්ග්වේජ් කියලා තියෙනවා. එතකොට මේකට අදාළ කන්සෙප්ට් කීපයක් තියෙනවා. මම ඒ පිළිබඳ වීඩියෝස් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. කාටට මේ පිළිබඳ දැනුමක් ලබා ගන්න ඕන නම් මගේ WhatsApp නම්බරේ තියෙනවා මැසේජ් කරන්න. එතකොට මම අදාළ විස්තර ටික දෙන්නම්. එතකොට ඒ ටික බලලා ඔයා මේ අදාළ ප්‍රතිකර්ම ටික කරන්න. මේ ප්‍රතිකර්ම ටික කරනකොට අනිවාර්යෙන් මූලික කරගන්න ඕනේ කෙනෙක් ඉන්නවා. ඔයා මේ සුනක යාළුවෝ පෙන්නන පශු වෛද්‍යතුමාව අනිවාර්යෙන්ම මේකෙදි මූලිකත්වය කරගෙන එයාගේ උපදෙස් ටික ලබාගෙන ඒ අදාළ ප්‍රතිකර්ම ටික කරන්න. එහෙම නැතුනොත් ඔයා හිතන විදිහට කරන්න ගියොත් ඒක ඇත්තටම සුනක යාළුවට වගේම ඔයාටත් සමහර විට ඒක අතිරේකව එන පීඩනයක් වෙන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එකෙන් ඔයාට ලොකු දෙයක් දැනගන්න හම්බෙන්නේ නැති කියලා. ඔයා සමහර විට ඔයා හිතන්නේ නැති පැති වලින් ඔයාගේ සුනක යාළුවට දෙන ප්‍රශ්නයක් ඔයාගේ ඔළුවට එන්න ඇති දල වශයෙන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ගේ සුනක සත්‍යයට අදාළව මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න ඕන නම් channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට ඔයාට මම වීඩියෝ එකක් දාපු ගමන් මේක ඔයාට notification එකක් එනවා. ඉතින් එහෙනම් මං ගිහින් එන්න ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.